ආයිබෝන් වනක්කම් වෙල්කම් ඉස්ලාම් මලිකුම් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජනතාවගෙන් අවසරයි පූජක පක්ෂයෙන් සහ කතෝලික පූජකවරුන්ගෙන් අවසරයි මම සජිත් ප්‍රේමදාස නිර්මාණය කළ පුතා ජගත් ධම්මික ශ්‍රී ලංකා දේශපාලනික හා ගෝලීය දේශපාලන සැලසුම් අඳින නායකයා මම අද මේ රැඳී සිටින්නේ උඩරට වටවල ක්‍රීඩාංගණය ආසන්න ප්‍රදේශයක අපි මේ ඓතිහාසික වටවල කියලා කියන්නේ ගොඩක් දුරට මේ වටවල ක්‍රීඩාංගණයේ අලි ඇතුන් හිටපු පෞරාණික ස්ථානයක් මෙම ස්ථානය ගොඩනැගීමට ඇත්තටම මම සෑහෙන වෙහෙසක් දරපු නායකයෙක් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් මට නමුත් මේ ප්‍රදේශයට අම්බලන්තොට ප්‍රාදේශ සභාවෙන් කිසිම සහයෝගයක් ලබා දුන්නේ නැති ස්ථානයක් හැටියට මම මේ අවස්ථාව සලකනවා. ඒ නිසා මේවා පක්ෂපාත ભેදයකින් තොරව ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි පක්ෂපාත බලන්නේ නැතුව රටේ තියෙන පොදු දේවල් අපි අනිවාර්යෙන් ඉටු කළ යුතුයි කියලායි මගේ මතය. ඉතින් අද මම ආවේ ගොවි ජනතාව වෙනුවෙන් ගොයියාට තියෙන ගැටලුව ගොයි මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න ගොයියාගේ වී පිළිබඳව විශේෂ වැඩසටහනක තමයි මම අද මේ 7 වෙනි වැඩසටහන මම පවත්වන. ඉතින් අපි විශේෂයෙන් කියන්න ඕන ගොයින් කණ්ඩායම් වශයෙන් 10කට හඳුන්වන්න පුළුවන්. පළවෙනි තැන තියෙන වී ගොවියා, ඊට පස්සේ තේ ගොවියා, ඊට පස්සේ ගොඩ ගොවිතැන් කරන ගොඩ ගොවියා, ඊට පස්සේ අපි අල ලූණු, එතකොට රම්බුටාන් පළතුරු, ඊට පස්සේ මේ පොල් ගොවියා, ඊට පස්සේ රබර් ගොවියා, අල ගොවියා, මේ ආකාරයෙන් විශාල ගොවි සංඛ්‍යාවක් අපේ රටේ ජීව බුලත් ගොවියා, බුලත් වගා කරන ගොවියා, කෙසෙල් ගොවියා, එතකොට අපි එතකොට සාමාන්‍යයෙන් ගොඩ ගොවිතැන් කරන ගොඩ ගොවි මහත්තුරු මේ වශයෙන් ගොවි කණ්ඩායම් අපිට 10කට වැඩි සංඛ්‍යාවක් ඉන්න මම නොකියුවනම් සමහර අය මට කනගාටු ප්‍රකාශ කරන සමහර අය ගොවීන්ගේ නම් නොකියුවට කෙසේ වෙතත් අපි අද කතා කරන්නේ මේකේ ප්‍රධානම ගොවිතැන වෙන ලංකාවේ තියෙන කුසිකාර්මාන්තයේ වී ගොවියා සම්බන්ධව. වී ගොවියාට අද රජයෙන් කියන්නේ කසිප්පුකාරය කියන තත්ත්වයට පරිවර්තනය කරපු රජයක් මම හරි කනගාටු වෙනවා. මොකද ගොවියා එදා අපි ඉතිහාසයේ සඳහන් වුණේ මඩ සෝදාගත් ගොවියා රජකමටත් සුදුසුයි කියන අර්ථය තමයි තිබුණේ. නමුත් ඒක අද වෙන විට කසිප්පුකාරයයි කියන මට්ටමට පරිවර්තනය වීම ගැන අපිට හරි කනගාටුයි. මොකද අපිත් ගොවි කර්මාන්තයත් එක්ක නිරත වෙලා ඉස්සරහට ආපු අපි ගොඩක් අපේ මේ ප්‍රදේශවල ඉන්න ගොවිතැන් කරන ජනතාව. ඒ නිසා මේ ගොවි කුසිකර්මාන්තයේදී වී ගොවිතැන සඳහා සීසෑම සඳහා අද මම යනවා දැනට මුදල් වශයෙන් රුපියල් 35000ක මුදලක් යනවා. ඊට පස්සේ නියරවල් දැමීම, එතකොට නියරවල් ගැසීම, ඊට පස්සේ නියරවල් බැඳීම, බැපිරීම දක්වා
අක්කරයකට රුපියල් 50000ක් විතර යනවා. ඊට පස්සේ පොහොර සඳහා රුපියල් 50000ක් විතර යනවා. ඊට පස්සේ ඒ සඳහා ගොයන් කැපීම සඳහා 25000ක් විතර යනවා. ඊට පස්සේ ඊට පස්සේ මේ පොහොර සඳහා රුපියල් 50000ක් විතර යනවා. මම හිතන්නේ රුපියල් 30000ක් වගේ රජයෙන් ලබා දෙනවා. මේ ඔක්කොම ගියාම ලක්ෂ දෙකක් විතර අනිවාර්යෙන්ම මුදලක් මේ සඳහා වියස්සන්න නිරතෙක් කෘෂිකර්මාන්තය සඳහා යෙදවෙනවා. ඉතින් අක්කරයකින් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන වී ප්‍රමාණය කිලෝ 3000ක් වගේ සංඛ්‍යාවක් තමයි වී කිලෝ 3000ක් වගේ සංඛ්‍යාවක් තමයි අපට පුළුවන් අස්වැන්න වශයෙන් ගන්න අක්කරයකින්. එතකොට මේක විකුණුවම ගන්න පුළුවන් වෙන ලක්ෂ 3ක් වගේ මුදලක්. එතකොට ලක්ෂ 2.20ක් විතර යනවා මේ සඳහා මූලික වියදම. රුපියල් ලක්ෂයක් 80000ක් වගේ තමයි ගොවියෙකුට එන්නේ. එතකොට මේක එන්නේ මාස 6කට සැරයක්. එතකොට මේකට මාස 6කට සැරයක් එනවයි කියන්නේ සාමාන්‍යයෙන් ගොවි මහත්තයෙකුට මාසයකට රුපියල් 15000ක් වගේ මුදලක් තමයි බෙදලා ගන්නකොට එන්නේ. එතකොට මේ 15000කින් තමන්ගේ ගොවි පවුලක් කියන්නේ බිරිඳ, තමා, එතකොට තම දරුවන් දෙන්නෙක් හෝ 4 දෙනෙක් වගේ යැපෙන්න තියෙනවා. එතකොට මේ රුපියල් 15000කින් පුළුවන් ද ගොවි මහත්තයෙක්ගේ ගොවි පවුලක් නඩත්තු කරන්න කියන එක මම මම කතා කරන්නේ ගොවි සාමාන්‍ය ගොවි ව්‍යාපාරිකයෝ නෙවෙයි. ගොවි ව්‍යාපාරිකයෝ වෙන මට ඒක අදාළ නැහැ. ඒ අයට මැෂින් ගොයන් කපන යාන්ත්‍ර සූත්‍ර ඒවා තියෙන නිසා ඒ අයට ලාභ තියෙනවා. නමුත් මම මේ කියන සාමාන්‍ය ගොවි මහත්තයෙක් ගැන. එතකොට මේ ගොවිතැන් කරන මේ මිනිස්සෙකුට ජීවත් වෙන්න තියා අමුඩයක් ගන්නත් බැරි තත්ත්වයක් තමයි අද මේ ගොවි මහත්තයා ගොවියට පොහොර සහනාධාරය පොහොර ටිකක් ගන්න මිනිස්සෙකුට වත්කමක් නැහැ අද වෙනකොට. ඒ නිසා මේ ගොඩක් වෙලාවට කාබනික පොහොර වලට භාවිතා කරන්න උත්සාහ ගන්නවා. නමුත් මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මට මතකයි 100%ක්ම කාබනික පොහොරට ගිහිල්ලා සම්පූර්ණ වගාව සම්පූර්ණ විනාශ වෙලා ගියා. ඒකෙන් අවසානයේ පිටරටින් පවා සහල් දෙන්නපත් වුණා. දැන් මේක පිටරටින් දැන් ඉන්න එදා රජවරු එදා මං හිතන්නේ රාජ්‍ය පාලන කරපු ජනාධිපතිවරු ගොඩක් දුරට වලව් වලින් ආපු අය. නමුත් දැන් ඉන්න අය නිර්ධන පන්තියෙන් ඇවිල්ලත් මේ අය මේ ගොන් කතා කියනකොට අපිට හරිම විලිලැජ්ජයි. ඇත්තට ගොවි මහත්තයෙක් කියන කතන්දර නෙවෙයි මේ මිනිස්සු කියන්නේ. වී වගාව පමණක් වෙලාවට කියනවා කෘෂිකර්මාන්තයෙන් වී හාල් 3 වේලට කාලා සීනි හැදිලායි කියලා. ඉතින් මේ වගේ ගොන් කතා කියනකොට අපිට හරි විලිලැජ්ජයි. මොකද මේ සීනි හැදෙන්නේ මේ බත් කාපු එක නෙවෙයි. මේ බත් නියුඩත් එක්ක සහල් කාවා කියලා මේ වෛද්‍යවරු පවා කියනවා රතු කැකුළු කන්න කියලා මේ වෛද්‍යවරුන්ටත් එහා ගියේ මෝඩයෝ ටිකක් වෛද්‍යවරුන්ටත් එහා ගියේ මිනිස්සු ටිකක් මේ ඇමතිවරු බලනකොට. එතකොට මේ මිනිස්සු කියන්නේ මේ කොහොමද මේ සීනි හැදෙනවා කියලා. මෙයාලට උපදේශක් කවුරුවත් දුන්නත් දැන සීනි හැදෙනවා කියලා. මේ නියුඩත් එක කන්න ඕන. නියුඩ අස් කළා මං හිතන්නේ කොරියාවටත් සහල් යව් ලංකාවේ අය අද ලංකාවට සලකන්නේ කොරියාවේ ජනතාව මේ මොකද ලංකාවෙන් එදා ඒ මිනිස්සු බැරි කාලේ ලංකාවේ ගහල් ටික හූසල් ටික කොරියාවට දූපු නිසා තමයි කොරියාව ඊටාම පහළම තැනක තිබිච්ච කොරියාව ලෝකේ ඉහළම තැනකට ආවා. ඒ මිනිස්සුන්ට කන්න දීපු රට ලංකාව. ඒ නිසා තමයි මේ මිනිස්සු අදටත් ඒ මිනිස්සු සලකන්නේ අද. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕන මේ ගොවියාට මේ අමන විදියට කතා කරන්න සූදානම් වෙන්න එපා කිසිම නායකයෙක්. විශේෂයෙන් මම මේක කියා සිටින්න කැමතියි. ඊළඟට
මේ ගොවියා නිසා තමයි අපි සෑම කෙනෙක්ම ජීවත් වෙන්නේ. නැත්තම් කොහොමද අපි පිටරටින් ගෙන දැන් අපි පමණක් නායක ඇමතිවරු කියනවා මේ අපි කීරිසම්බ ගෙන්නන්නේ මේ විදේශ ජාතිකයන්ට කන්න කියලා. එතකොට කීරිසම්බ වර්ග 10ක් විතර කන්නේ කාට කන්නද දන්නේ මේ සාමාන්‍ය පන්තියෙන් ගියපු මිනිස්සු ඇයි මේ තරම් බොරු කියලා මිනිස්සු මම්මුලා කරන්නේ? ඒ නිසා කීරිසම්බ විතරක් එක සහල් ප්‍රභේදයක් විතරක් ගේනවනම් ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රභේද 10කට වැඩිය ගෙනල්ලා මෙයාලා කියන බොරුවට මේ සංචාරකයන්ට කන්නල් තමයි මේ කීරිසම්බ ගෙන්නන්නේ කියලා. ඉතින් මේ වගේ බොරු කතා කාට කියනවද මම දන්නේ නැහැ. බොරුවෙන් ජීවත් වෙන්න හැමදාම මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ V120ට ගන්නවා කියලා තියෙනවා. ගන්න තැනක් අපි දන්නේ නැහැ V120ට. බොරු කතා කියකේ දැන්ටත් රුපියල් 100 මිල තියෙන්නේ. ඇත්තටම රුපියල් 100ට දීලා කිසිම ලාභයක් ගන්න බැරි තත්ත්වයක් ගන්න බෑ. ඒ නිසා මිනිස්සු හැමදාම දුකෙන් කඳුලෙන් සිටින රටක් බවට ලංකාව පරිවර්තනය වෙලා මේ කුසිකර්මාන්තයෙන් නියැලෙන ගොවියා. ඒ නිසා විශේෂයෙන් මම කියනවා මේ ගොවිතැන සඳහා ගොවියාට නිසි තැනක් ලබා දීමට කටයුතු කරන්න. ඒක විශේෂයෙන් අපි කියනවා. අනිත් එක මේ රටේ මේ ගොවි මහත්තුරුන්ට නිසි තැනක් ලබා දෙන්න. එහෙමනම් අපි පමණක් අය කියනවා දැන් මේ කුසිකර්මාන්තයේ අස්වැන්න වැඩිවීම නිසා මිනිස්සු කියනවා ගොවිතැන් කරමින්. එහෙමනම් ඒ සඳහා රජයක් වශයෙන් ඒ අය සඳහා යම් ප්‍රභේද ඒ කුසිකර්මාන්තය සඳහා වෙනත් වර්ගවලට දැන් අපි කුරහම් මෙදේරි වගේ දේවල් වලට යන්න ගොවි මහතුරුන්ට උපදෙස් දෙන්න කියලා. එතකොට ඒ අස්වැන්න අඩු වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ගොඩක් දුරට වී වගාව සඳහා එදා ගෝඨාභය වගේ 100%ම කාබනික කරන්නේ නැතුව 50% ගියොත් වී වගාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් සාර්ථක වගාවක් වශයෙන්. ඒ වගේම මේ ගොවියාට නිසි තැනක් ලබා දෙන්න. ගොවියා නිසා තමයි සෑම මිනිසෙක්ම අද ජීවත් වෙන්නේ බඩකට පිරෙන්න කාලා. ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි මේ ගොවියාට නිසි තැන ලබා දිය යුතුමයි. අනිත් එක මිනිස්සු එදා සිටි ජනතාව ගොඩක් දුරට අවුරුදු 100කට වඩා එහා ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තන් හිටියා. අද වෙන විට 60 45 වෙනකොට ලෙඩෙක් බවට පරිවර්තනය වෙලාද. ඒ නිසා මේවා කළමනාකාරී කරන්න ඕන රජයක් වශයෙන්. රජයේ නිලධාරීන් බලන්න ඕන මේවයි කුමන ආකාරයටද මෙම ලෙඩ රෝග වලට මුහුණ දෙන්නේ. මොකද මම විශ්වාස කරන ආකාරයට ලංකාවේ වෙලාගත්ත ලංකාවේ මිනිස්සුන්ගේ ලේ බොන මැක්කෝ දෙන්නෙක් අපේ දෙල්ල එල්ලිලා ඉන්නවා. ඒක තමුන්නාසලට පේන්නේ නැහැ. ඒ නිසා මේ මැක්කෝ දෙන්න චීනයයි ඉන්දියාවයි කියන මැක්කෝ දෙන්න කවදාවත් එළවනකම් මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බෑ. අනිත් එක අපේ මිනිස්සුත් අපේම මේ නායකයෝ ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා වංචා ගසා කෑම් කරනවා නම් ඔය ගල්ලංගුරු වංචාව ඒ වගේම ඊට අමතරව ඔය හැකර්ලා මහ බැංකුවට හැකර්ලා ගහලා ඉතින් මේ ලෝකේ වෙන ලෝකේ රටවල් වලට මෙහෙම වෙන්නේ නැහැ. එතකොට මේ වගේ නිසා මිනිස්සු ලෝකේ රටවල් මේ රටවල් පිළිකුල් කරන තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා. ඇයි මේ මෙච්චර දිනුනේ කියන මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන් මම කියනවා අපේ උපයන හැම මුදලක්ම චීනට යන ගොඩක් අපේ ආර්ථිකය ගොඩක් වශයෙන්. මොකද ඔය හයිවේ ගත්තම අවුරුදු 30ක් එතකොට හාබර් එක ගත්තම අවුරුදු 92ක් කර දීලා තියෙන්නේ. එතකොට මේවා අපි උපයන මුදල් ප්‍රමාණය අපිට මදි. අපි කොච්චර ඉපෙව්වත් මේවා සඳහා බදු මුදල් යනකොට අපිට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ නිසා අපේ මිනිස්සුන්ට ආහාර වේලක් හරි ආහාර වේලක් ගන්න නැහැ. හරි බෙහෙත් ඖෂධයක් ගන්න නැහැ.
ඒ නිසා අවසාන කෙලවර මිනිස්සුන්ගේ ආයු කාලයෙන් හරි ආහාරයක් ගන්න විදියක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ ආයු කාලය අඩු වෙලා අවුරුදු 50ක් 60ක් බවට පරිවර්තනය ලෙඩෙක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ මේ පැවතිච්ච ආණ්ඩුත් මේකට කියන්න ඕනේ කියලා මම විශේෂයෙන් කියනවා. මොකද දැන් වර්තමාන ආණ්ඩුව විතරක් නෙවෙයි ඉස්සර හිටපු ආණ්ඩුව වල අය මේ තත්ත්වයට පරිවර්තනය කරන චීන ගෙනල්ලා චීන කොලනි බවට පරිවර්තනය කළා. මේ චීනට මං හිතන ලංකාව වැඩි කරක් යන වැඩවහල්ලු බවට සිංහලයා පරිවර්තනය වෙනවා කියන එකත් මම ප්‍රකාශ කරමින් මේ වැඩවහල්ලුන්ගෙන් බේරෙන්න අපි කුමක්කෝ උපක්‍රමයක් යොදමු කියලා ප්‍රාර්ථනා කියමින් මම නිහඬව ඔබ සමට